සිංහල රචනා කතික මාතෘකාව දේශගුණික විපර්යාස හේතුවෙන් මානව වර්ගයා මුහුණ දෙන අභියෝග. රචනා සැකිල්ල දේශගුණික විපර්යාස හේතුවෙන් මානව වර්ගයා මුහුණ දෙන අභියෝග. පෘථුවිය යනු අප සැමට පොදුවේ හිමි එකම දායාදයයි. යනුවෙන් ඇමරිකානු පරිසරවේදී වෙන්ඩෙල් බෙරි පෙන්වා දෙයි. ඒත් මානවයාගේ අවිධිමත් සංවර්ධනය, නාගරීකරණය, වන විනාශය සහ පොසිල ඉන්ධන අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් අද එම පොදු දායාදය දැඩි තර්ජනයකට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දේශගුණික විපර්යාස 2026 වන විට මානව වර්ගයා මුහුණ දෙන බරපතලම ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබේ. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් අධික උෂ්ණත්ව රැලි, දරුණු ගම් වතුර, දිගු නියග, ප්‍රබල සුලිකුණාටු සහ වන ලැව්ගිනි වැනි ස්වාභාවික ආපදාවලට මුහුණ දෙමින් සිටිති. හිමගිරි සීග්‍රයෙන් දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ ගිලී යාමේ අවදානමද වැඩි වී ඇත. 2025 සහ 2026 වසරවල ලොව පුරා වාර්තා වූ අධික උෂ්ණත්ව රැලි, විනාශකාරී ගම් වතුර සහ ලැව්ගිනි දේශගුණික විපර්යාස බරපතලකම තවදුරටත් තහවුරු කරයි. දේශගුණික විපර්යාස බලපෑම පරිසරයට පමණක් සීමා නොවේ. ආහාර නිෂ්පාදනයේ පහළ යාම, පානීය ජලහිගය, පෝවන රෝග හා උෂ්ණාධික රෝග ව්‍යාප්තිය හේතුවෙන් මිනිස් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත. තවද ස්වාභාවික ආපදා හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවට සිය නිවාස අත්හැර සරණාගතයන් බවට පත්වීමට සිදුව ඇත. ආර්ථිකය, කෘෂිකර්මාන්තය, දීවර කර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවයද මෙම අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවද මෙම ගෝලීය අභියෝගයෙන් මිදී නොමැත. අධික වර්ෂාපතනය නිසා ගම් වතුර හා නායෑම් ඇතිවන අතර දිගුනියග හේතුවෙන් වී, තේ සහ අනෙකුත් වගාවන්ට බරපතල හානි සිදුවේ. එමෙන්ම ජල සම්පත්, ජලවිදුලි නිෂ්පාදනය, දීවර හා සංචාරක කර්මාන්තයටද අහිතකර බලපෑම් එල්ල වී ඇත. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, වනාන්තර සංරක්ෂණය, ගස් සිටුවීම සහ පරිසර හිතකාමී ජීවන රටාවක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම දේශගුණික විපර්යාසවලට එරෙහි ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කරමින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සියලු රාජ්‍යයන් එක්ව ක්‍රියා කළ යුතුය. අවසාන වශයෙන් දේශගුණික විපර්යාස එක් රටකට හෝ එක් ජනතාවකට පමණක් අයත් ගැටලුවක් නොව සමස්ත මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන ගෝලීය අභියෝගයකි. එබැවින් ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් කටයුතු කිරීම, පරිසරය සුරැකීම සහ අනාගත පරපුර වෙනුවෙන් තිරසාර ලෝකයක් ගොඩනැගීම අප සැමගේ අනිවාර්ය වගකීමකි. ලකුණු ලබා ගැනීම සඳහා විශේෂ උපදෙස්. හැඳින්වීමේදී උපුටා දැක්වීමක් භාවිතා කරන්න. වර්තමාන උදාහරණ අවම වශයෙන් 2ක් සඳහන් කරන්න.
ගෝලීය බලපෑම්, ශ්‍රී ලංකාවට බලපෑම්, විසඳුම් යන අනුපිළිවෙල අනුගමනය කරන්න. අවසානයේ පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රබල නිගමනයක් ඉදිරිපත් කරන්න. මෙම සැකිල්ල ඕනෑම පරිසර රචනා මාතෘකාවකට දේශගුණික විපර්යාස පරිසර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය, ස්වාභාවික ආපදා, ගෝලීය උණුසුම වැනි රචනා මාතෘකාවන්ටද සුළු වෙනස්කම් සමග භාවිතා කළ හැකි ආකාරයට මෙම රචනා සැකිල්ල සකස් කර ඇත. මෙම වීඩියෝ මාතෘකා ලෙසින්ම පහසුවෙන් තෝරා ගැනීමට අප වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සංකීර්ණ වෙහෙසකරණයේ වෑයමේ ඇතැම් තැනක ඇතුළත් විය හැකි උච්චාරණ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව අප කනගාටුව පළ කරන අතර ඔබට යම් උපකාරයක් වුණා නම් මේ වීඩියෝව ඒ අපට මහත් සතුටක්. මේ සේවාව පිළිබඳව ඔබේ වටිනා අදහස්, යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. channel එක subscribe කර channel එක පවත්වාගෙන යාමටත් අපට සහායක් වන්න.